හරි. ඔන්න පුතේ අද ඔයාලට කියලා දෙනවා මම අනුමාශ්‍රිත ගැටලු තුන කොටසට අදාළ පුංචි ගැටලුවක් කොහොමද ඊටාම ලේසියෙන් හදන්නේ කියලා බලන්න පුතේ. පුතාලට කියනවා ඉදමක ඉදිරිපස දිග මීටර් 16කි. එහි මීටර දෙකෙන් දෙකට කණු සිදුවීමට අවශ්‍ය මුළු කණු ගණන කීයද කියලා අහනවා. පුතේ මේ වගේ වෙලාවට ඕන වෙලාවක මේ කණු ගණන ඇහුවොත් අවශ්‍ය කණු ගණන ඇහුවොත් මගේ පුතාලා කරන්න ඕනි මේ ඉඩමේ ඉදිරිපස දිග අර ගන්නවා. ඉඩමේ ඉදිරිපස දිග මීටර 16යිනේ පුතේ. ඒක බෙදනවා මෙන්න මේ හිටවල කණුවල පරතරේ. ඒ කියන්නේ මේක හිටවන්නේ මීටර දෙකෙන් දෙකටනේ. එහෙනම් ඔයා මේන උත්තරේ දෙකට බෙදන්න ඕන. මීටර 3න් 3ට කණු හිටවල නම් 3න් බෙදන්න ඕන. මීටර 4න් 4ට නම් කණු හිටවන්නේ 4න් බෙදන්න ඕන. දැන් මීටර දෙකෙන් දෙකට නිසා අපි දෙකෙන් බෙදමු. එකට නෑනේ පුතේ 16ට දෙකේ කොට වල් 8යි. 8 වාරයක් දෙක 16යි. 6න් 6ක් අඩු කළා බිඳුවයි 1 එකක් අඩු කළා බිඳුවයි. එතකොට මේකද උත්තරේ? නෑ. මේ ඉඩමේ ඉදිරිපස දිග පරතර ගානින් බෙදුවොත් එන්නේ පරතර ගානමයි. පරතර ගානට වඩා කණු ගාන එකක් වැඩි. ඒ නිසා දුවේ පුතේ මේ ඉඩමේ ඉස්සරහා දිග පරතර ගානින් බෙදලා එන උත්තරේට අනිවාර්යෙන් ඔයා එකක් එකතු කරන්න ඕනේ කණු ගාන හොයන්න නම්. පැහැදිලිද? ඔව්. එහෙනම් 8ට එකක් එකතු කළාම කීයද උත්තරේ? 9යි. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම කණු 9ක් අවශ්‍යයි. මෙහි ඉදිරිපස මීටර දෙකෙන් දෙකට කණු හිටවන්න නම්